එනවා පොලිසිය කූඩුව ගාවට උදේ 5:00යි අම්මා කෙනෙක් සුදු ඇඳගෙන ඒ සුදු ඇඳගෙන ඉන්න අම්මා දිහා බලනකොට ඒ අම්මා ඇවිල්ලා තිබ්බ අර කූඩුව ඇතුලේ ඉන්න පුතාව බලන. පුතේ ඇවිල්ලා අර බෑග් එකෙන් ඇදලා එක එක කෑම જાති අර කූඩුව ඇතුලේ ඉන්න පුතාට දෙනවා. එක එක නොයෙකුත් જાති කෑම જાති. මොනවද මේ කෑම වල තියෙන්නේ? පුතේ අර කිරිදානෙට ගිහිල්ලා එතනින් හම්බුණ කෙහෙල් ගෙඩිය එතනින් හම්බුණ අර කිරි කෑල්ල කැවුම් ගෙඩිය පුතේ අරක උතාගෙන ඇවිල්ලා දුන්නා මේ පුතාට. පුතේ අම්මා කියන්නේ අම්මට ගෙදර යන්න බෑ පොලිසිය කූඩුව ඇතුලේ පුතාව දාලා ගෙදර යන්න බෑ. එක දවසක් එක පුතෙක් උදේ පාන්දර අම්මා හදලා දෙන කෑම එකට පණිනවා. ඇයි ඒ කෑම එකේ තියෙන්නේ පොල් සම්බුලුයි බතුයි. මෙයා පණිනවා මට මේ ජරාවද කන්න තියෙන්නේ. පැනලා ඉස්කෝලේ යන්නේ අම්මට අම්මා ඒත් පස්සෙන් ගිහිල්ලා අර පුතාගේ බෑග් එකට අර පොල් සම්බුලුයි බතුයි ඔතපු කෑම එක දානවා. උන් අම්මා දන්නවා මේ පුතාට බඩගින්න එනවා කියලා අම්මා දන්නවා. පුතේ ඒ වගේම මේ පුතා ඉස්කෝලේ ගිහලා ඉන්නකොට අර වගේම බඩගිනි වුණා. මෙයා යාගේ යාළුවත් එක්ක අර කෑම එක බෙදාගෙන කනකොට මෙයාගේ යාළුවා කියනවා ඔයාගේ අම්මව මට ඊයේ හම්බුණා කියලා. පුතේ කොහෙදද කියලා අහනකොට මෙයා කියන ඔයාගේ අම්මව හම්බුනේ ලේදන් දෙන තැනකදී කියලා කියනවා. පුතේ කන කෑම එක කන එක නවත්තලා මෙයාට මතක් වෙනවා ඊයේ අම්මා වැඩට යනවා කියලා ගිහිල්ලා අම්මා ඉක්මනට ගෙදර ආවනේ. අම්මා එනකොට අම්මගේ අතේ හාල් කිලෝ 10ක හාල් මිටියක් තිබුණා. අම්මගේ අතේ තිබුණ මාළු පාන් ගෙඩියයි කිරි පැකට් එකයි අනේ පාඩම් කර කර හිටපු මට දුන්නා නේද කියලා මේ පුතාට මතක් වුණා. පුතේ හිතලා බලන්න පුතාට අමතක වුණාට හාල් මුට්ටිය බලන්න අම්මට මතක් වුණා හාල් මුට්ටිය හිදලා කියලා. මේ පුතාට මතක් වුණා. ගෙදර හාල් තිබ්බේ නැති හින්දා ලේ ටික දන් දීලා එතනින් හම්බුන හාල් ටික ගෙනල්ලා නේද මගේ අම්මා පොල් සම්බුලුයි බතුයි එක්ක මේ කෑම එක දුන්නේ. හැම අර ලේ දන් දෙන කෙනෙකුට පුතේ කලන්ති දානවට දෙනවා අර කිරි පැකට් එකයි මාළු පාන් ගෙඩියයි. අනේ අම්මා ඒකත් කන්න නැතුව ඉනේ ගහගෙන ඇවිල්ලා මට දුන්නා නේද කියලා මේ පුතාට මතක් වෙනවා. හැමදාම අම්මට වැදලා යන පුතා එදා අම්මට වැදලා නෙවෙයි ගියේ. අර කෑම එකට වැන්දා. නලලට අත් දෙක තියලා කෑම එකට වැන්දා. ගෙදර ගිහලා අම්මයි කකුල් දෙක අල්ලලා වැන්දා කිව්වේ. අම්මේ මං කවදාවත් මගේ අම්මට සැරෙන් වචනයක් කියලා කෑ ගහන්නේ නැහැ කියලා.